හරි ළමයි. අපි කලින් YouTube එකට දාලා ඇති මිනිත්තු 58ක වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක කතා කරලා ඉවර වුණා මොනොසැකරයිඩ් ගැන. එහෙනම් අද අපි කතා කරන්න යන්නේ ඩයිසැකරයිඩ් ගැන. ඊට කලින් අපි මොනොසැකරයිඩ් ගැන මතක් කරගමු. මොනොසැකරයිඩ් ගැන පොඩ්ඩක් මතක් කරමු. මොනොසැකරයිඩ් අපි මොනොසැකරයිඩ් ගැනද කතා කරන්නේ? හරි මොනොසැකරයිඩ් වර්ග තුනක් ගැන කතා කරා. කොහොම මතක් කරන්න ළමයි? මොනොසැකරයිඩ් වර්ග තුනයි. කවුද? ග්ලූකෝස්. ග්ලූකෝස්. පළවෙනි කෙනා ග්ලූකෝස්. ඊළඟ කෙනා ෆ්‍රක්ටෝස්. ඊළඟ කෙනා ගැලැක්ටෝස්. හරි? ගැලැක්ටෝස්. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. මොන කිව්වේ මොකද්ද ළමයි? මොන කියන්නේ එකක්. මොන කියන්නේ එකක් කියන එක. ඉතින් මොනොසැකරයිඩ් තමයි කාබෝහයිඩ්‍රේට් වල ඒකාවයවිකේ. ඒකාවයවිකේ කිව්වේ ඇණුම් ඒකකේ. එයා තමයි සරලතම. අද කතා කරන්න යන්නේ ඩයිසැකරයිඩ් ගැන. හරි? ඩයිසැකරයිඩ් ගැන. ඩයිසැකරයිඩ්. මොකද්ද මේ ඩයි කියන්නේ? ඩයි කියලා කියන්නේ දෙන්නේ. ඩයි කියන්නේ දෙන්නේ. ඩයිසැකරයිඩ් හැදෙන්නේ දෙන්නෙක් එකතු වෙලා. ඒක තමයි ඩයිසැකරයිඩ් කියන්නේ. මොන වගේ සැකරයිඩ් දෙන්නෙක් එකතු වෙලාද ඩයිසැකරයිඩ් හැදෙන්නේ? මොනොසැකරයිඩ් දෙන්නෙක් එකතු වෙලා. මොනොසැකරයිඩ් දෙන්නෙක් එකතු වෙලා තමයි ඩයිසැකරයිඩ් එකක් හැදෙන්නේ. හරි? මම ඒක මෙහෙම නිරූපණය කරනවා. මොනොසැකරයිඩය ධන මොනොසැකරයිඩය ඩයිසැකරයිඩය හොඳ වැඩි. මොනොසැකරයිඩ් දෙන්නෙක් එකතු වෙලා තමයි ඩයිසැකරයිඩ් එකක් හැදෙන්නේ. මතකද මොනොසැකරයිඩ් වල රසායනික සූත්‍රයෙන් මම කිව්වා කලින්. මතකයේ තියෙන්නේ මොකද්ද? C6H12O6 කාබන් 6යි හයිඩ්‍රජන් 12යි ඔක්සිජන් 6යි. ඉතින් මෙයාත් මොනොසැකරයිඩ් යන්නේ මේ සූත්‍රෙම තමයි කොල්ලෝ C6H12O6. හරි. C6H12O6. එහෙනම් එහෙම දෙන්නෙක් එකතු වෙලා හැදෙන ඩයිසැකරයිඩ් සූත්‍රය අපිට නිගමනය කරන්න පුළුවන් නේද? ඔව්. අපි දැනට දන්න දේවල් අනුව අපිට කියන්න පුළුවන්. එන්නේ තියෙන්නේ මේ මොනොසැකරයිඩ් දෙන්න එකතු වෙලා හැදිච්ච දේවල් සංයෝග ටික තමයි මෙයාගේ තියෙන්නේ. මේ කාබන් පරමාණු ගන්න, මේ හයිඩ්‍රජන් පරමාණු ගන්න, මේ ඔක්සිජන් පරමාණු ගන්න. කාබන් 6 ඒවා දෙකක් තියෙනවා. එහෙනම් කාබන් 12යි. ඔක්සිජන් 12 හයිඩ්‍රජන් 12 ඒවා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් හයිඩ්‍රජන් 24ක් වෙන්න ඇති. ඔක්සිජන් 6 ඒවා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් හයිඩ්‍රජන් 12ක් වෙන්න ඇති. කොහොමද වැඩි වෙලා තියෙන්නේ? නෑ. හරි? ඔතේ දීලා තියෙන්නේ කාබන් 12යි හයිඩ්‍රජන් 22යි ඔක්සිජන් 11යි කියලා. යකඩ. ඒ මොකද? හයිඩ්‍රජන් දෙන්නේ කලලා ඔක්සිජන් එක්කෙනෙක් කලලා. ඒ මොකයි? ළමයි මම ඔයාලට කිව්වේ නෑ. දෙයක්. මොකද්ද මේ ප්‍රතික්‍රියාවේදී මොනොසැකරයිඩ් දෙන්නෙක් එකතු වෙලා ඩයිසැකරයිඩ් එකක් හැදෙනකොට ජල අණුවක් පිට වෙනවා. හරි? H2O කියන්නේ ජලය. හරි? සූත්‍රය මේක නෙමෙයි. මෙන්න මේකයි සූත්‍රය. ලියන්නම්කෝ. C12H22. හරි? 24 නෙමෙයි 24යි නෙමෙයි. හරි? ඔක්සිජන් 12යි නෙමෙයි 11යි. මොකද ඒ හයිඩ්‍රජන් අණු දෙක සහ ඔක්සිජන් අණුව H2O විදිහට ජල අණුවක් විදිහට ජලය අණුවක් විදිහට පිට වෙලා තියෙනවා. හරි? තේරුණාද? මේ ප්‍රතික්‍රියාව අපි කියන සංගණන ප්‍රතික්‍රියාවක් කියලා. හරි? ඔයගලන්ට ඉගෙන ගන්න සංගණන කතන්දරේ. තමයි මේ ප්‍රතික්‍රියාවේ ජල අණුවක් පිට වෙනවා. ඒකයි මෙහෙම මේ සමීකරණය වෙනස් වෙන්න හේතුව. එතකොට ළමයෝ හරි. තවත් කාරණයක් තියෙනවා කියන්නේ. මෙන්න මේ අපි සුපුරුදු පරිදි සමීකරණ වල දකින්න තියෙන මෙන්න මේ පැත්තට තියෙන ඊතලයේ නෙමෙයි මේ සමීකරණේ තියෙන්නේ. මෙන්න මේ වගේ ඊතලයක්. බලන්න. මේ පැත්තේ ඊතල වල භාගයයි මේ පැත්තේ ඊතල වල භාගයයි. මොකද්ද අකුයි? බලන්න වතන්දරේ. ඒ කියන්නේ මේ ලකුණට කියන්නේ අපි ප්‍රත්‍යාවර්ත ලකුණ කියලා. මේ ප්‍රතික්‍රියා ලකුණට කියන්නේ අපි ප්‍රත්‍යාවර්ත ලකුණ කියලා. මොකද ප්‍රත්‍යාවර්ත කියන්නේ? බලන්නකෝ. මොනොසැකරයිඩ් අණුවක් සහ මොනොසැකරයිඩ් අණුවක් එකතු වෙලා ඩයිසැකරයිඩය සහ ජල අණුවක් පිට වෙනවා වාගේම ඩයිසැකරයිඩ් අණුවක් හා ජල අණුවක් එකතු වෙලා යාව හදපු මොනොසැකරයිඩ් අණු දෙක
ආපහු ලබා ගන්න පුළුවන්. ඒක තමයි ප්‍රත්‍යාවර්තය කියන්නේ. ඉස්සරහට විතරක් ඊතලයේ තියනවා නම් ඒ ප්‍රතික්‍රියාව වෙලා ඉවරයි. දැන් මේක එහෙම නෑ. ඒක ඉදිරියට විතරයි වෙන්නේ. මේකේ දෙපැත්තටම වෙන්න පුළුවන්. ඒකයි ප්‍රත්‍යාවර්තය කියලා තියෙන්නේ. ඒකයි ප්‍රත්‍යාවර්තය කියලා තියෙන්නේ. හරිද කතන්දරේ? හරි. ඊළඟ මොකද තමයි කතන්දරේ. වැඩ ගොඩයි. හරි? ලස්සනට මම දන්නේ ඔයගොල්ලෝ එක පැහැදිලි කරගන්න. හරි. අපි දාමු වෙන මාතෘකාවක ඩයිසැකරයිඩ් කියලා. එතන මාතෘකාව දාගන්න ඩයිසැකරයිඩ් කියලා. හරි. දාලා මේව ලියන්න. මොනොසැකරයිඩ් අණු ඡේදයක් විදිහට ලියන්න. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වීමෙන් මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වීමෙන් ඩයිසැකරයිඩ් අණුවක් සෑදී. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වීමෙන් ඩයිසැකරයිඩ් අණුවක් සෑදී. එහිදී ජල අණුවක් පිටවීම සිදුවේ. මේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් වන බැවින් ඩයිසැකරයිඩ් අණුව සහ ජල අණුව එකතු වී අදාළ ඩයිසැකරයිඩය සෑදීමට දායක වූ. හරි, මොකද්ද මම කිව්වේ? ඩයිසැකරයිඩ් අණුව මේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් බැවින් ඩයිසැකරයිඩ් අණුව සහ ජල අණුව එකතු වී එම ඩයිසැකරයිඩේ සෑදීමට අදාළ වූ මොනොසැකරයිඩ් අණු දෙක ලබා දී. හරි. ඊට පස්සේ මෙන්න මේ කතන්දරය අහගන්න ළමයි. මෙන්න මේ කතන්දරේ අපි මොනොසැකරයිඩ් වල ಗುಣ කිව්වා. කාය ඇසුරෙන්ද කිව්වේ? ග්ලූකෝස් ඇසුරෙන්. ඒ වීඩියෝ එක බලන්න බැලුවේ නැත්තම් YouTube එකේ තියෙනවා. ලස්සනට කිව්වා. ග්ලූකෝස් කියන්නේ අපි දන්න කෙනෙන්නේ. ග්ලූකෝස් ජලයේදී වුණා, ග්ලූකෝස් පැණිරහයි, ග්ලූකෝස් ස්පටිකමයි අපි කතා කරා. එතකොට මේ හැම ඩයිසැකරයිඩ් අණුවක්ම හැදෙන ග්ලූකෝස් කියන කෙනා දායක වෙනවා. ග්ලූකෝස් එක්ක අනිත් අය සංයෝජනය වෙලා තමයි මේ ඩයිසැකරයිඩ් අණු හැදෙන්නේ. හරි? එතකොට අර ග්ලූකෝස් වල තිබ්බ ගුණ ටිකමයි ඩයිසැකරයිඩ් වල කියන්නේ. එහෙනම් ඊළඟ ඡේදයෙන් ලියා ගන්න ඩයිසැකරයිඩ් පැණිරසිත වේ ජලයේ ද්‍රව්‍යයි ස්පටිකමයි. පටලීසි. තේරුණා කියන කොල්ලෝ පටලීසි නේ. හරි? පට්ටම ලීසි. රයිට්? මේ හැම ඩයිසැකරයිඩ් එකම හැදෙන්නේ ග්ලූකෝස් දායක වෙනවා. එක මොනොසැකරයිඩ් අණුවක් විදියට. අනිත් මොනොසැකරයිඩ් අණුව ග්ලූකෝස් වෙන්න පුළුවන්, නැත්නම් ෆ්‍රක්ටෝස් ගලැක්ටෝස් වෙන්න පුළුවන්. අර ග්ලූකෝස් වල තිබ්බ ගුණ ටිකම ගුණසර තමයි මොනොසැකරයිඩ් වලට තිබෙ ග්ලූකෝස් කියන්නේ මොනොසැකරයිඩ් යන්නේ. එතකොට ඒ ගුණ ටිකම තමයි ඩයිසැකරයිඩ් වලට තියෙන්නේ ජලීය ද්‍රව්‍යයි, පැණිරහයි, ස්පටිකමයි. හරි? ඒ ටිකම තමයි. හරි. ඒක දාගත්තට පස්සේ කොටුවක් අස්සේ මෙන්න මේක දාගන්න. මොනොසැකරයිඩේ දන මොනොසැකරයිඩේ ප්‍රත්‍යාවර්ත ලකුණ ඩයිසැකරයිඩේ දන ජලය. ඊට පස්සේ රසායනික සූත්‍ර ටික දාගන්න කොටුවක් අස්සේ. විනාඩි 3කට. හරි. ප්‍රමාණය දුන්නා. හරි. දාගන්න. මේක දාගන්න බෑ. ඊළඟට අපි අර කලින් ඩයිසැකරයිඩ් කියලා මාතෘකාව ලියුවද නේ? දැන් අපි ගන්නවා සූත්‍ර. ලස්සනට පට්ට ලස්සනට තාර්කිකව කතා කරා. මේ C12 H22 O11 ලස්සනට කතා කරා. හරිද? ලස්සනට කතා කරා. C12 H22 O11 අර කලින් ඩයිසැකරයිඩ් කියලා මාතෘකාව ලියුවද හදාගන්න. හරි? හරි. දැන් ඇතියි. ලාභෙති. හරි. දැන් අපි එකිනෙක ඩයිසැකරයිඩ් ගැන කතා කරමු. ඩයිසැකරයිඩ් වර්ග තුනයි. පළවෙනි එක නා මොල්ටෝස්. දාගන්නකෝ. මොල්ටෝස්. පිහිටන ස්ථාන කොයිද පිහිටන්නේ? ප්‍රරෝහණය වෙන දාගන්න. නිල් පෑනින් ඉබලම් පිහිටන ස්ථාන කියලා කළු පෑනින් දාගන්න. ප්‍රරෝහණය වෙන මුම් බීජවල. කියලා දාගන්න. ප්‍රරෝහණය වෙන මුම් බීජවල. හරි.
තරවණය වෙනවා කියන්නේ පැලවෙනවා නේද? පැලවෙනකොට මුං බීජ වල මෝල්ටෝස් හැදෙනවා. මෝල්ටෝස් වල පිස්ටේ තිබ්බේ ඒක පැලවෙනකොට මෝල්ටෝස් බවට පරිවර්තනය වෙනවා. හරි. දැන් දාගන්නකො මම ඉස්සරහට මේක ගැන කතා කරමු. හරි. තරවණය වෙන මුං බීජ වල. එහෙනම් වැදගත් කරුණු කියලා තරු ලකුණු ගාමින් ලියා ගන්න. හරි. පළවෙනි තර. මෝල්ටෝස් සෑදෙන්නේ කියලා දාලා මෝල්ටෝස් සෑදෙන්නේ කියලා ක්‍රමයක් දාලා යටින් එහෙම ක්‍රමයක් දාලා යටි ලියා ගන්න. දැන් මෝල්ටෝස් කියන්නේ මොකෙන්ද? ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩ් එක කියන්නේ කොහොමද? මොනොසැකරයිඩ් දෙන්නෙක් එකතු වෙලා. එහෙනම් මොන සැකරයිඩ් වර්ග එකතු වෙලාද මෝල්ටෝස් සෑදෙන්නේ? බලන්න. ग्लूकोज धन ग्लूकोज मोल्टोस धन चले मोल्टोस से देने ग्लूकोज मोल्टोस धन चले ना मोल्टोस से देने डाइसैकराइड කියන मोल्टोस කියන डाइसैकराइड හැදෙන්නේ ग्लूकोज කියන මොනොසැකරයිඩ් අණු දෙක එකතු වෙලා. මේකට දායක වෙන්නේ ग्लूकोज. හරි. මේක කතන්දර ය아가න්න ඕන. මොකක්ද? තමයි අපි දන්නවා පිස්ටය අපි දැන් ආහාර ගන්න බත් කියන්නේ පිස්ටේනේ. එතකොට අපි ගන්න බත් කෙලින්ම පිස්ටේ කෙලින්ම ඇඟට අවශෝෂණය කරගන්න බෑ. ඒවා අවශෝෂණය කරේ රුධිරයට අවශෝෂණය කළේ ග්ලූකෝස් විදිහට ජීර්ණය කරලා. හරිද? ග්ලූකෝස් විදිහට ජීර්ණය කරලා. ග්ලූකෝස් තමයි රුධිරයට අවශෝෂණය කරගන්නේ. එතකොට එකපාරට මේ පිස්ටේ ඩෝන් ගාලා ග්ලූකෝස් බවට පත් වෙන්නේ නැහැ. හරි? එකපාරටම පත් වෙන්නේ නැහැ. පියවර කිහිපයක් ඔස්සේ යන්නේ. මේ පියවර කිහිපයක් ඔස්සේ යනකොට අපිට හම් වෙනවා මෝල්ටෝස්. හරි? එතකොට මෝල්ටෝස් කියන්නේ පිස්ටේ ජීර්ණය අතරමැදි ඵලයක්. මම ඔයාලට මේක ප්‍රායෝගිකව කරන ක්‍රමයක් කියලා දෙන්නම්. බත් අරගෙන පත්තර ටිකක් අරගෙන පත්තර ටිකක් විතරක් අරගෙන කටේ දාලා හොඳට හපාපා ඉන්න. හරි? කටේ දාලා හොඳට හපන්න. අපනකොට ටිකක් වෙලා යනකොට මුලින්ම බත් කියන්නේ පිස්ටේනේ බා. පිස්ටේ අපි දන්නවා පිස්ටේ පැණි රහක් නැහැ. නමුත් ටිකක් වෙලා හපාපා ඉන්නකොට පැණි රහක් එනවා. මොකද ඒ ගොහිරුනේ පිස්ටේ පැණි රහ නැත්තම් කොහොමද පැණි රහක් ආවේ? ඒ පැණි රහ එන්නේ අපේ කටේ තියෙනවා කීට ඇමයිලේස් කියලා එන්සයිම්. ඊට අපි කියන ටයිලේන් කියලා මේ එන්සයිම් එක මගින් මේ බත් කියන ඒ කියන්නේ පිස්ටය ජීර්ණය කරලා මෝල්ටෝස් බවට. හරි? මෝල්ටෝස් බවට. එහෙනම් මුඛයේදීම ජීර්ණය පටන් අරගෙනද? අපි ඒක ගැන හොඳට කතා කරනවා. අපේ ආහාර ජීර්ණය කියන පාඩමේදී. හරි? දැන් මම පොඩ්ඩක් මතක් කරනවා. එතකොට මුඛයේදීම මෝල්ටෝස් බවට ජීර්ණය වෙලා. හැබැයි මෝල්ටෝස් නෙමෙයි රුධිරයට අවශෝෂණය කරන්නේ ග්ලූකෝස්. නමුත් අර අතරමැදි පියවර ඔස්සේ ඇවිල්ලා තමයි ග්ලූකෝස් බවට ජීර්ණය වෙන්නේ. පිස්ටය ඊට පස්සේ මෝල්ටෝස් ඊට පස්සේ ග්ලූකෝස්. මේ සඳහා දායක වෙනවා එන්සයිම් කියලා කියන්නේ. ඒ එන්සයිම් ගැන අපි මේ පාඩමේදී මේ ජීව රසායනික පදනමේදීම කතා කරනවා. හරි? ඒතකොට දරුවනේ ඊළඟ තරුවක දාලා තියාගන්න පිෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලයකි. පිෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලයක් මෝල්ටෝස්. හරිනේ? වැඩි අහවර. එහෙනම් ඊළඟ කෙනාට කවුද ඊළඟ කෙනා? හරි? ඊළඟ කෙනා කවුද? ඊළඟ කෙනා කවුද? සුක්‍රෝස්. දාගන්න සුක්‍රෝස් කියලා. ඊට පස්සේ සුක්‍රෝස් පාරේ පිහිටන ස්ථාන. සුක්‍රෝස් ඉන්නවා දරුවෝ පිහිටන ස්ථාන ක්‍රමාදාල ලියා ගන්න. රතු සීනි වල, සුදු සීනි වල, උක් වල, ඇතැම් පළතුරු වල, බීට් වල, බීට් වල, උක් හා බීට් වල. හරි? ඒ වගේම ෆ්ලෝයමීය විශේෂ. කලින් පැනින් පිහිටන ස්ථාන කියවල නම් කලින් පැනින් දාගෙන ස්ථාන ටික. මොනවද? සුදු හා රතු සීනි වල, උක් හා බීට් වල. හරි? ඊළඟට ෆ්ලෝයමීය විශේෂ. හරි? ඒ වගේම ඇතැම් පළතුරු වල මේ සුක්‍රෝස් පිහිටන. ඊළඟට වැදගත් කරුණු කියලා දාලා තරු ලකුණු දාලා මෙහෙම ලියන්න. මොකද්ද? සුක්‍රෝස් වර්ග ගන්න සුක්‍රෝස් සෑදෙන්නේ ක්‍රමවත් වෙන්න
කමාවක් දැම්ම ලියන්න. මේ හැම ඩයිසැකරයිඩේ හැදෙන ග්ලූකෝස් දායක වෙනවා. අර දෙවෙනියට දායක වෙන අණුව තමයි වෙනස් වෙන්නේ ග්ලූකෝස්. මේ පාරත් ග්ලූකෝස් අණුවක් ඇවිල්ලා හරියන්නේ නැහැ නේද? මේවා උතරේනේ මොනටෝස්. මේ පාරේ නැත්තේ කවුද? මම කිව්වා පිටන ස්ථාන වලට පළතුරු එහෙම කිව්වා. ඒකට අපි පළතුරු සීග්‍රස හැඳින්වුවේ කවුද? මොල් මේ මොනොසැකරයිඩ් වල. හරි? ෆ්‍රක්ටෝස්. ඔව් ෆ්‍රක්ටෝස් ඉන්නේ මෙතෙන්ට. හරි? ෆ්‍රක්ටෝස් මොල්ටෝ සෝරි ග්ලූකෝස් දාන ෆ්‍රක්ටෝස් හැදෙනවා සුක්‍රෝස් පිට වෙනවා ජලය අණුවක්. හරි? මේක දාන්න. හරි? ග්ලූකෝස් දාන ෆ්‍රක්ටෝස් සුක්‍රෝස් දාන ජලය. යාගල් ග්ලූකෝස් දාන ෆ්‍රක්ටෝස් සුක්‍රෝස් දාන ජලය. හරි. දැන් මෙන්න මේ කාරණා ටික ලියා ගන්න. හරි? ඔය හරි. ඒක තමයි ලියන්න තියෙන්නේ. හරි? අපිට අනේ සුක්‍රෝස් ගැන එච්චර තමයි ලියන්න තියෙන්නේ. හරි? එච්චර ලියන්න තියෙන්නේ. ඊළඟ කරුණු ටිකක් කියනවා. හරි. අපි මේක බලනවා නේ. ඊළඟ කතා කරන්න තියෙන්නේ කවුද අපි? ලැක්ටෝස්. ලැක්ටෝස් ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඒකට නම් චුට්ටක් තියෙනවා නේ. ආගොල්ලන් චුට්ටක් තියෙනවා. ලැක්ටෝස්. පිහිටන ස්ථාන කියලා දාලා කිරි ආහාරවල කියලා දාගත්තොත් හොඳයි. හරි? දාන්න කිරි ආහාරවල කියන්නේ ලැක්ටෝස් තියෙන කිරි ආහාරවල. හරි? ඊළඟට වැදගත් කරුණු යටතේ තරු ලකුණු දාමින් කියන්න සූදානම් වෙන්න. වැදගත් කරුණු. අනුම තරු ලකුණු ලැක්ටෝස් සෑදෙන්නේ. අනේ දැන් නම් කිව්වේ හැකි. ඉතිරි වෙලා ඉන්නේ කවුද? මං කිව්වා අනිවාර්යෙන් ග්ලූකෝස් එනවා. ඉතිරි වෙලා ඉන්නේ කවුද? කවුද කිරිසීනි? ගැලැක්ටෝස්. ග්ලූකෝස් තන ගැලැක්ටෝස් ඔන්න හිතුණා. ලැක්ටෝස් තන ජලය. පිට වුණා ජලය. දාගන්න. ලැක්ටෝස් සෑදෙන්නේ කියලා මේක දාගන්න. හරි. දාගෙන තරු ලකුණු දාමින් ලියන්න මෙහෙම. දෙවෙනි තරු ලකුණ දාලා ලියන්න සාකවල නොමැති එකම සීනි වර්ගය මෙයයි. හරි? සාකවල නොමැති එකම සීනි වර්ගය මෙයයි. සාකවල නොමැති එකම සීනි වර්ගය මෙයයි. ඊට තුන්වෙනි තරු ලකුණ දාලා ලියන්න මේවා සුක්‍රෝස් මෙන් පැණිටසක් නොමැත. හරි? මේ තරු ලකුණු තුනක් දාලා කවුරුවා? හතරවෙනි තරු ලකුණ දාලා මට මේ යටිඩ ඉන්න මම මෙතනින් දානවා. ඔයගොල්ලෝ පුතේ ගන්න පිළිවෙලට පාන සටහන් කරගන්න. හතරවෙනි තරු ලකුණ දාලා මව් කිරිවල ලැක්ටෝස් සංයුතිය 6යි 7යි. මව් කිරිවල ලැක්ටෝස් සංයුතිය 6යි 7යි. එතකොට එළකිරිවල ලැක්ටෝස් සංයුතිය 4යි 6යි. ඔය සමහර කිරිපැටි ඇඩ් වල තිබ්බා මව් කිරි වලටත් වඩා ගුණයෙන් යුතු. යපෝ කිරිපිටි හදන්නේ එළකිරිවල. හරි? ඒකෝට කිරිපිටි වල ගුණයක් තියෙන්න බෑ මව් කිරි වලට වඩා. මව් කිරි තමයි තියෙන හොඳම දරුවන්ට තියෙන හොඳම පානය. මේ පෝෂණ ගුණයෙන් යුක්තයි. හරි? එතකොට ඒ කතන්දරේ බොරු මාගරින් එකක්. හරි? ලැක්ටෝස් ප්‍රතිශතයත් පරි මව් කිරි වල. හරි? 60ටත් වඩා. එළකිරි නරකයි කියනවා නෙමෙයි. නමුත් මව් කිරි තමයි හොඳම කිර. හරි? හොඳම පානය, හොඳම පෝෂිතයි පානය. ළමයින්ට දොන තියෙන මව් කිරි තමයි. හරි. ඔන්න ඩයිසැකරයිඩ් ගැන නම් කතා කරලා ඉවරයි. එහෙනම් අපි ඊළඟ කොටසෙන් හමු වෙමු පොලිසැකරයිඩ් එක්ක අපි ඊළඟ කොටසෙන් හමු වෙමු.